Hi guys! Eco Teams ලගේ ඉවිනිං වෝක් එකේ අපේ එක්ස්පීරියන්ස් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ස්ටාර්ට් කරන්න තිබුණේ 4:00ට. අපි පිටත් වෙන්න කලින් නැචරලිස් පොඩි හැඳින්වීමක් කරා ගමන ගැන. අපි දෙන්නත් එක්ක තව ෆොරින් කපල් එකක් තමයි මේකට ජොයින් වුණේ. හාවෙක් වගේ පෙනුනට මෙයාගේ ඇත්තටම නැචරලිස් කියලා දුන්නා. ඒත් දැන් මට ඒක මතක නෑ. මේ ඉබිරාලව නම් අපි දැක්කේ යාලවන උද්‍යානයේ ඉද්දි. අපි බලාගෙන හිටියේ වැටෙන් එහා පැත්තට වෙලා. ටික වෙලාවක් ඉඳලා එයා ඉබි ගමනින්ම කැලේ ඇතුළට ගියා. ෆොරිනර්ස්ලට මේ කියලා දෙන්නේ තේක්ක ගහේ කොළ වලින් රතු පාට හදාගන්න පුළුවන් කියලා. අපි මේ යන්නේ ගම ඇතුළට. ඉතින් ඒ යන අතරමඟදී අපිට එක එක විදිහේ වගාවන් හම්බුණා. මේ ගහේ තියෙන වඩු කුරුළු කූඩු ගොඩ පේනවද? ඊළඟට අපිට යන්න තිබුණේ ලස්සන වෙල් යායක් ළඟින්. It's not about the gold or the hollow applause. It's about living life by your own laws. Every no you've heard was just a test to see if you're brave enough to be the best. It's a blank canvas, it's a new day, it's a clean slate. So what do you say? Write your name in the stars, leave a mark on the ground, make a beautiful noise, make a heavy sound. The power is yours, it's always been there. Just reach out and grab it if you really dare. Don't wait for a sign, don't wait for a break. The life that you want is the life that you take. ඉර බහගෙන යන හැන්දෑවේ අපි වැවේ ලස්සනන් ගොඩක් වෙලාවක් බලාගෙන හිටියා. වැව ළඟින් අපි ආපහු එන්න පිටත් වුණා. අපේ සම්පූර්ණ ගමනට පැය 2ක විතර වෙලාවක් ගත වුණා. ආයෙමත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම සුබ දවසක්.